ඊළඟට බුදුහාමුදුරුවෝගේ දේශනාවල තියෙනවා සතර මහා පදේශ කියලා කරුණු හතරක්. ඒවා මූලික වශයෙන්ම බණ අහන අයට ඕන. මොකද ඒවට දාලා බලන යමක් පිළිගන්නවා මිසක් එක්කෙනා කිව්ව පළියට ප්‍රකාශ කළ පළියට පොතක දිවිච්ච පළියට ත්‍රිපිටකේ වුණා. සටහන් වෙලා දිවිච්ච පළියට ඒ විදිහටම පිළිගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මා පිටක සම්පදානය. පොතක පතක තිබුණත් ඒක සත්‍යයි කියලා ඍජු ලෙස එක විට සත්‍යේශනයේ දෙන්නේ නැතුව කෙලින්ම බාර ගැනීම බෞද්ධ ප්‍රතිපදාව වඩන කෙනෙකුට සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අහූ පමණින් තරකයට ගැලපුණයි කියලා පොතක පතක සටහන් වෙලා තිබුණයි කියලා පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. ඉතින් ඒ මිනුම් දඬුව අනුව අර අත්තනාව ඥානීයාත මේක තවත් කවුරු හරි කියන හින්දා නෙමෙයි. ඒ කියන දේ බුදුවනේ කියන දේ බලන්න ඕනේ ඒහි පාස්තිකෝ. ඔබ තුල ඒ කියන කරුණු වැඩ කරනවාද? ඒ දහම ජීවිතේ වැඩ කරනවාද? වැඩ කරනවා නම් අන්න ඒහි පාස්තික ගුණය. ඒ කියන්නේ යම් කිසි දහම් කරුණක් ගැන කියනකොට ඒ දහම් කරුණ කටපාඩම් කරගන්න ඒකේ වචන මතක තියාගන්න නෙමෙයි. ඒ කියන අදහස, ඒ කියන කාරණය තමන්ගේ ආධ්‍යාත්මය ඇතුළත වැඩ කරනවද කියලා ඔබම දකින්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා එන්න අහන්න ඔබ තුලින්ම දකින්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඉතින් ওই විදිහේ කරුණු කාරණා ඔබට සම්බන්ධ දහම් කරුණු තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. ඔබට විනාඩි 10ක 15ක ඉතාම කෙටියෙන් කාර්යබහුල ජීවිත ගත කරන යුගයක අපි ඉන්නේ. ඒකන්ත දීර්ඝ බණ අහන්න අවස්ථාව හම් වෙනවා අඩුයි. ඒ නිසා අපි කල්පනා කරලා ඉස්සෙල්ලා පසුවට මොනවා හරි කරනකම් මුලින්ම කෙටියෙන් කරුණු කාරණා කියන්න. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ මාර්ගය පිළිබඳව, මැදුම් පිළිවෙත පිළිබඳව පොඩි කරුණු කාරණා ටිකක් ඉදිරියේදී ඉදිරිපත් කරන්න. ඔබ ඒ සඳහා බලාපොරොත්තු වෙලා ඉන්න. ඒක ඔබට බොහොම අනුකම්පාවෙන් කරන දෙයක් මිස